මොනවද බං උඹ ඔය කරන්නේ? බැලුවොත් ෆෝන් එක බලන්න. නැත්තම් ගම වටේ රස්සිය දුවලා සූදු කිරින. ඔහොම විතර හරියනවද බං? හරි හරි තාත්තේ. මම මොන හරි කරන්න. මොන හරි කරන්නම්? කරන්න ඕනේ. මිනිහෙක් වුණාම අනාගතයක් තියෙන්න ඕනේ. ඉගෙන ගන්න කාලේ ඉගෙන ගත්තේ නැහැ. පන්ති යනවා කියලා හන්දියක් ගානේ සස්තිය දුවේ ඇහුවා. මොනවද තාත්තේ? දැන් තාත්තට මාව වදයක්ද? මං තාත් මේ ගෙදර ඉන්නේ නැහැ. මම යනවා. මං දැම්මම යනවා. මම යනවා තාත්තේ යන්න. මං ආයෙ එන්නේ සස්සවක් හොයාගෙන. මං ගිහින් එන්න. කොළට බර බකරලා බෑග් එක කුඹුරු යායවල් පහු කරන් අවමග කුඹු ගස් සෙවන අතෑරලා සිමෙන්ති පොළවේ බලාපොරලා සිමෙන්ති පොළවේ රස්සාවේ බලාපොරොත්තු ඇස් දෙකේ තියන්නලේ මාතර බස් එකේ ජනේලෙන් ඉබිලා බලන් කඩවල් ඉස්සරහා සෙනග පිලා ඉතිරි හැලෙන්න දෙඟ පිලා ඉතිරි හැලෙන්න පේමන්ට් එකේ ඇවිදින කකුල් රිදෙන්න නොදන්න නගරෙක අතරම වගේ දැනෙන්න කොළඹ නගරේ සිමෙන්ති සෙවනේ හීන හොයන ගමේ කොල්ල මම දූවිලි මැද හුස්ම ගන්න සටනේ ජීවිතේ හොයන ගමේ කොල්ල මම තාත්තේ පුතේ මම උඹේනකන් කොච්චර කල් බලන් හිටියද පුතේ අඬන්න එපා තාත්තේ තාත්තේ හැමදේම කරේ මම වෙනුවෙන්නේ ඔබට කොහොමද පුතේ රස්සාවක් හම්බුණාද ඔව් තාත්තේ එදා මං ගෙදරින් පිට වෙලා ගියේ කොළඹ රස්සාවක් හොයාගෙන ඒත් කවුරුත් මට රස්සාවක් දුන්නේ නැහැ මම එහෙම ඇවිදිනකොට මට හොඳ මහත්තයෙක් හම්බුණා ඒ මහත්තයා මාව ක්ලබ් එකකට දැම්මා එදා ඉඳන් මට හොඳයි තාත්තේ ක්ලබ් එකක ඔව් තාත්තේ ඒක තමයි කොළඹ තියෙන සුපිරිම තැන් එක රැයකට කෝටි ගණන් එකතු වෙනවා. ඔය ඇත්තමද පුතේ? ඉතින් උඹ මොනවද ඒකේ කරන්නේ? මේ මමත් ඉතින් එතන තියෙන සෙල්ලම් වලට ඔට්ටු දානවා. මොනවා? ඒ කියන්නේ උඹ කොළඹ ගිහිල්ලත් කරන්නේ සූදු කියන එක?